හෙලෝ කොහොමද ළමයි ඉතින් ඔන්න මම අද පොඩි රිවිව් එකක් කරන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ බය නැති මම මොකද්ද කියලා. මං කියන්නම්. මෙන්න මේ චොකලට් එක. නේ. පේනවද ඔයගොල්ලෝ? මේක. එන්නේ චොකලට් එක. මම මේක ගත්තේ ඊයේ ගියා අපේ ආච්චිත් එක්ක බෙහෙත් ගන්න. හරිද? ඒ බෙහෙත් ගන්න ගිය වෙලාවේ බෙහෙත් ගන්න ගිය වෙලාවේ තමයි මේක ගත්තේ. හරිද? ආච්චි බඩු වගේක් ගන්න කඩේට ගියා. හරිද? ඒ වෙලාවේ මං ඉතින් මේක ෂේප් එකේ ආච්චිගේ බෑග් එකට මේක දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ මේකත් එක්ක කැල්කියුලේට් කරලා තමයි ගන්න හැදුවේ. ඉතින් පොඩි වැඩක් කරනවා ඉතින්. අපි මේකේ ටේස්ට් එක බලමු. මේක රුපියල් 60යි වුණේ. ගාන හැටියට මේක මාරු. ශුද්ධ බර ග්‍රෑම් 25ක් කියලා තියෙනවා. ක්‍රිස්පි කේ සුපර් එක. කේ සුපර්. මෙන්න වගේ සද්ද වැඩි කරලා. හරි. මේක ඔයගලන්ට පේනව නේද? මේක පැකින් එකක් මාර ලස්සනයි. හිත ඇද ගන්න අසුළුයි ළමයි. මේක කල්ලා බලන්න. ක්‍රිස්පිද කියලා ඔය කියන තරම්. කටින් තමයි කඩන්න යන්නේ. කතුරක් නෑ. කතුරක් හොයා ගන්නම් පොඩ්ඩක් කොහොම ඉන්න. කතුරක් පොඩක් ඉන්න මං කතුරක් අරන් එන්න විනාඩියෙන්. හරි ළමයි කතුරක් නෑ මේක අපි අතින් කඩමු. කතුර හොයන්න යන්න ඕනේ රට වටේ පා වෙනවා. මේ බලන්න. ඕගොල්ලන්ට ඉතින් රස ඒවා අරගෙන එනවා මම. පොඩ්ඩක් ඉන්න මේ කඩා ගන්නවා මේ දැක්කද? ඒකේ ඇතුලේ තියෙනවා රට කජු වගේ. මේ දැක්කද? කාලා බලන්න. රසයි. අටරහයි. මානහයනේ. මට කණ එක ලස්සනයි. මේකම දිගටම කන්න හිතෙනවා. ඔයගොල්ලන්ට රිවිව් එකක් කරනවා මේක ගත්තේ. මේක දැන් කනකම ඉවතිලන්නේ මට. ඒ තරම් නහයි. මේ ගානත් ඒ ගාන හැටියටම චොකලට් දාලා රට කජු දාලා ලස්සනට තියෙනවා. ඔයාලා මේක try කරලා බලන්න. මා රසයි. කැලකොනි. කියන්නේ ඉතින් හරි. මා රසයි.
දත්තල ඇනෙනවා ළමයි. මා රසයි ඔයගොල්ලෝ කාලා බලන්න. මං ගිහින් එන්නම්. මේක නිදහසේ කන්න ඕනේ මේ චුට්ට.